යනවා. බදාදා. නේද? 17 කියන්නේ කවද්ද? බ්‍රහස්පතින්දා. දැන් ඒතර අවුරුදු ටික ටික අමතක කරලා තියෙන්නේ. 18 කියන්නේ කවද්ද? සිකුරාදා. නේ? අවුරුදු ගතිය ඉවරයි. නේද? 19 19 සෙන්සර් පන්තිය කරමු. අවුලක් නැහැ. එතකොට ඔයාලට මේ අවුරුද්දේ නිවාඩුවක් හම්බෙන්නේ නැහැ. يعني අවුරුදු කියලා නිවාඩු දවසක් නැහැ. ඉතින් අදත් පන්තිය කරා. අද පොයේ දවසේ අද නිවාඩු දෙන්නත් තිබ්බනට අද ඉතින් අර අවුරුද්දට කලින් දැන් මම සාමාන්‍යයෙන් හැමදාම මේ 12 වෙනිදා වෙනකම් වැඩ කරනවා. 12 වෙනිදා නිවාඩු දීලා නැහැ ජීවිතේ කවදාවත්. මම 13ත් ඉස්සර පන්ති කරා ළමයි 50ක් විතර ඉන්න කාලේ. පරණ අවුරුද්ද දවසේ ළමයි 50 කියන්නේ ටිකද නැහැ. උන්ට එන්න පුළුවන්. උන් හැම එකාගේම අහලා තොපි අනිවාර්යෙන් එනවා නේද? ආව නැත්තම් බෙල්ල විරි කරනවා කියලා අර 50 දෙනාට මම පොදුවේ කතා කරන්න පුළුවන් නේ. කතා කරලා එහෙම පන්ති කරපු අවස්ථාවදී මුල් කාලේ. පස්සේ ඒක මම නතර කරලා තියෙනවා. ළමයි ගොඩක් ඉද්දි 13 වෙනිදා පන්තියක් කරන්න බෑනේ. එතකොට ඒක ගැලපෙන්න තියෙන නතර කරා. ඊට පස්සේ දැන් 12 වෙනිදා නිවාඩු දෙන්න බෑ ළමයි ඒක එන අර අවුල් 12 නිවාඩු දෙනවා කියන එක. 13 නේ අවුරුදු. දැන් අද 12 වෙනිදා අද දැන් හවස 5ට මම ක්ලාස් ඉවර කරලා පස්සේ මම ගෙලින්ම පටන් ගන්න වැඩි. හරිද? එහෙනම් මට නිවාඩු කිසි කේස් එකක් නැහැ ඉන්නවා. ඉතින් හරිද? අද රෑ ඉඳන් පාටි පටන් ගන්නවා අවුලක් නැහැ. එහෙම තමයි. හරිද? එතකොට මේ 12 වෙනිදා රෑ ඉඳන් වැඩේ පටන් ගන්න. එතකොට හෙට එනකොට අද රෑ ඉතින් හෙට උදේ මම එකක් දාලා දෙනවා මේ 25 උන්ට ලයිව් එකක් දාලා දෙනවා හෙට උදේ පාන්දර 5ට. ඔව් ඔව්. හරිද? 25 වුන් ටික මම මේ ටිකේ බෙල්ලෙන් අල්ල ගන්නවා. මොකද නැත්තම් මේ දැන් 27 පන්තියෙන් පටන් ගත්තා. හරිද? 27 පන්ති පටන් ගත්තාම දැන් 27 පන්ති වල දැන් ඇත්තටම නගර මන් නුවරයි කුරුණෑගලයි විතරනේ සාමාන්‍ය කෙනෙක්. අවුරුදු ගානක් පන්ති කරේ නුවර කුරුණෑගල ලීඩින් ඒ නගර දෙක ඒක හරි. මේ පාරත් එහෙම තමයි. මම දැන් ඇත්තට සිරාවට කියන්නේ හරිද? හීනකින්වත් හිතුවේ නැහැ. කියන්නේ අවංකින් කියන්නේ මම අර දිවුරන්නේ නැහැ. හරිද? බොක්කෙන් කියන්නේ මේ මාතර පන්තියක් ලීඩින් වෙයි කියලා තුන් හිතකවත් තිබ්බේ නැහැ. එහෙම කොහොමත්ම තිබ්බේ නැහැ. මම ළමයි 50ක් විතර බලාගෙන තමයි මාතර ටිකේ කියන්නේ. මං කිව්වනේ වාරත් එක නිකන් අර පොඩ්ඩක් සතියකට සැරයක් විතර මේ පැත්තේ ගියා මේවා කරා ක්ලාස් එකක් කරා. මම මේ මාතර පන්ති පටන් ගන්න කලින් දවසේ අඟහරුවාදා ඉවර ඇ ගියා එදා. ගිහිල්ලා පන්ති පටන් ගන්න කලින් දවසේ අඟහරුවාදා රැ ගිහිල්ලා අපි අර සෙට් එකම එක්කන් ගියා පළවෙනි දවසේ. අපි සෙට් එක ඔක්කොම ගියා. මේ ස්ටාෆ් වල කට්ටිය සෙට් එක කියන ප්‍රධානින්න සෙට් එක ඔක්කොම මැනේජර්ස්ලා ඔක්කොම ගියා. ගිහින් ඉතින් අඟහරුවාදා රැ එහෙම නතර වෙලා මේ බදාදේ පන්ති කරන්නේ බදා දෙකට පන්ති තිබ්බේ. අඟහරුවාදා රැ කොහොම නතර විත්තනේ එදී අර මුහුද දැන් මේ බීච් සයිඩ් එකනේ අර නැචරල් පූල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මුහුදෙන් මුහුද වතුර එනවනේ. ඒ මුහුද වතුර ටික මෙහෙම දාලා කළු ගල් බැම්මක් දාලා අර හොටෙල් එකත් එක්කම පූල් එකක් හදාන මුහුද වතුරේ. ඉතින් පාන්දර 6 වෙනකන් ඒකේ. හරිද? එන්නේ කවුරුත් ඉතින් ඔය ඉන්නවා ආයෙ පයින්නවා ආයෙ පීනවා ආයෙ නගත් හරිද? ආයෙ විදිනවා ආයෙ වැඩ බලනවා වටපිට බලනවා. පාන්දර 6ට තමයි ගොඩ දාවේ. රෑ බැස්සට පස්සේ. ඊට පස්සේ එහෙම නිදාගත්ත පාන්දර 6ට නිදාගත්තේ උදේ 10 මාට 11 විතර හැරුණා. එකට පන්තිරි ගියා. හරිද? එහෙම ආරාමේ. පන්තිය හරියට කරනවා. පන්තියට ගිහලා පන්තිය කියලා පීනන්න යන්නේ නැහැ හරිද? ඒ කියන්නේ පන්තිය හරියට බොක්කෙන් කරනවා. අර වෙනසකටත් එක ගියේ. ඒතකොට මම මේ වෙනසකටත් එක ගියේ ළමයි 50ක් විතර ගියා තවුලක් නැහැ දැන්. මාතර හැම සතියකම සැරයක් යනවා. දකුණු පළාතට හැම සතියෙම යනවා. පොඩි වෙනසක් තියෙනවා අපිට. ලයිෆ් එකේ අර පොඩි චේන්ජ් එකක් තියෙනවා. දැන් අවුරුදු 10ක්ම මේ නගරද කියන්නේ. හැමදාම නුවරයි කුරුණෑගල තමයි අවුරුදු 10ක්. මම අර කියලා ඉතින් අවුරුදු 10ක් යනකම් යන්නෙම නැහැ කියලා ටියුෂන් පටන් ගත්ත මුල්ම කාලේ ඉඳන් හිටගෙන අවුරුදු 10ක් යනකම් එක නගරකටවත් යන්නේ මේ දෙක විතරයි. ඒක හරි දැන් අවුරුදු 10 ඉවරයි. එතකොට මේ දැන් හරි දැන් අවුලක් නැහැ. එතකොට මේ ඉතින් අරහෙ ගියා දැන් ගිය සතියේ දෙවෙනි දවස් තිබ්බේ මාතර පන්තියේ. දෙවෙනි දවසේදී මාතර පන්තියක් දීදී. හරිද? එතකොට ඒක කොහෙත්ම තිබ්බේ නැති බලාපොරොත්තුවක්. ඒක නිකන් අර ළමයි ඉතින් ඇවිල්ලා. ඉතින් මම හිතන්නේ ඕන්ලයින් ක්ලාස් එකෙත් ඔය දකුණු පළාත පැත්තේ ළමයි ඉන්නවා. ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේම ළමයි ඉන්නවා. ඒගොල්ලෝ එහෙම මෙන් පණිවිඩය යවන්නේ සහ දැන් අපි දැන් මෙහෙ ළමයට නුවර පන්ති යනවා කියන එක අමාරුයින් ටිකක්. කවුරුහරි කෙනෙක් නුවරට ආවම නුවරට යන්න අමාරුනේ. කුරුණෑගල දැන් නුවරට යන්න පැයක් විතර යනවානේ. බස් එකේ ගියොත් පැය එකමාරක් විතර යනවා. එතකොට මේ නුවරයි කුරුණෑගල අතර දුර තියෙන කිලෝමීටර් 40ක් විතර තමයි දුර තියෙන්නේ. ඔය පැය එකමාරක් විතර ගියාට. ගාල්ලයි මාතරයි අතර දුර තියෙන කිලෝමීටර් 40යි. හැබැයි ගාල්ලේ ඉඳන් මාතරට එන්නේ විනාඩි 20යි. ඇයි හයිවේ එක තියෙනවා. ඒතර මේ පැත්තේ අර දකුණු පළාත පැත්තේ ගමනාගමනේ ටිකක් පහසුයි හයිවේ එක තියෙන. මෙහෙ තමයි පොඩ්ඩක් කේස් එක තියෙන්නේ. මේ දැන් ළමයට යන්න බෑනේ නුවරට යන්න බෑ. හදිසියර. ඒතර ඒක නිසා වෙන්න දී ළමයි දකුණු පළාතේ ඔන්ලයින් එකේ ළමයි සෙට් එකක් ඉන්නදී ඒගොල්ලෝ මං සහ ඕගොල්ලෝ දැන් ওই පන්ති පණිවිඩ කියලා නෑදෑයින්ට තියෙන පැති වල ඉන්න කට්ටිය කියන්නේ නැති. ඒකත් එක්ක ඉතින් 25 වුන් තමයි විශේෂයෙන්ම 26 ඔයාලත් හරි 25 තවත් වැඩිනේ මොකද අවුරුදු දෙකක් මගෙත් එක්ක ඉඳපු කට්ටියනේ. ඉතින් මං ඒගොල්ලන්ට කිව්වා දැන් පන්ති තුනම ලීඩින්. ඒකින්ද මං ඒක එයාලා මං වෙන යුතුයකම් ඉෂ්ට කරලා දෙනවා. දැන් මම යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ කියලා 13 වෙනිදා උදේ ලයිව් එකක් දැම්ම තෑග්ගක් විදියට. හරිද? ඒතර දැන් ඔයාලා කියුණත් දැන් පන්තිය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් 13 පාන්දර 5ට උන් ලයිව් එක දැම්මේ. ඔයාලගෙත් මේ එක ලයිව් එකක් හරි මොකක් හරි කරන්න ඕනේ. ඒකට නේද? හරිද? ඒ කියන්නේ අපි ඇයි හරිද? මොකෙස් බ්‍රහස්පතින්දා රසායනික ගන්න ලයිව් එක තියමු. හරිද මේ බ්‍රහස්පතින්දා? අවුලක් නැහැ නේ. ගණනේ හදුවේ. ගණනේ ගණන් එදා 37යිනේ හැදුවේ. ඇඟට දැනෙන්නේ දැන් MCQ 37ක් ඉවරයි. ඕකේ පොතේ MCQ 139 තියෙන්නේ. 37ක් ඉවරනේ ඊළඟ දවසේ මම කිව්වා 37 ඉඳන් කීයද 66ට ගන්නනේ. සාන්ද්‍රණ MCQ ටික තියෙන්නේ.
සාන්නෙම් සිකුඩි කරන්න ළමයි. හරිද? ওই ටික නිදහසේ කරන් යන්න. මොකද හෙන ප්‍රෙෂර් එක හෙන ගහපියතොට අවුරුද්ද දවස්වල ලයිව් දානවා මොන මගුලක් දැකෝ මේ කරන්නේ එහෙම එපා. දැන් අද දවසේ ඇත්තට මම අද මේ හෙන හිමීටි ඉගැන්නුවේ. හිමීටි ඉගැන්නුවා කියන්නේ දැන් ඔයාලගේ පන්ති දවසක් ඉස්සර වෙනවා. දැන් ලබන සති නිවාඩු ඕනේ නැහැ. සෙන්සුරා ක්ලාස් එක කරමු. හරිද? හරි 19 කියන්නේ මොන අවුරුද්ද මන් 19 කියන්නේ අවුරුදු ඉවරයි. කොහාටත් හදි වැඩලා ඉන්නේ යකෝ 19 කියන්නේ. ඒ කියන්නේ අවුරුදු සද්ද මොකුත් නෑ 19 කරමු. අවුල නෑනේ. එතකොට මේ ඇයි මේ විලාප දෙන්නේ දැන් මේ හිතපන්කෝ සල්ලි ගෙවලා යන පන්තිය. හරිද? සල්ලි ගෙවලා යන පන්තිය. එක දවසක් හරි නිවාඩු තිබ්බොත් Tamanට පාඩුව. දැන් සල්ලි ගත්ත මිනිස්සයා කියනවා පන්තියක් කරමු කියලා. සල්ලි ගෙවපෙවුන් කියනවා අනේ බෑ කියලා. මොන වැඩක්ද යකෝ මේ කියපන්කෝ. දැන් සාමාන්‍යයෙන් කෑම එකක් ගන්න කඩේට ගියාම රුපියල් 2000ක් දීලා රයිස් එකක් ගත්තා කියනවාකෝ මොකක් හරි හොඳ කෑමයක් ගන්නවා. ඒක කන්න ගියාම කන්න බෑ අවුල් වගේ. දුකයිනේ. සල්ලි අපරාධ වගේ හිතනවන්නේ. අර නැත්තම් ගත්තා 4න් 3යි කන්න පුළුවන් උනේ. කාලක් කන්න බැරි වුණා. උතාගෙන හරි ගෙදර යන්න බලනවා සාක්කුවේ දාන හරි. නැත්තම් ළඟින් එකට හරි එන්න කියලා කාපන් කියලා ෂේප් එකේ කන්න හරි දෙනවා. එහෙම දැන් නිකන් සල්ලි අපරාධ වගේ හිතනවනේ මේක. සති 4යි පන්ති තියෙන්නේ. එකක් නිවාඩු දෙනවා. ජය වේවා නියමයි. හරිද? සල්ලි ගාණක්වත් නැහැ. ඒවා ඔක්කොම තියාගන්න කිසිම හවුලක් නැහැ. නිවාඩුවකුත් දෙන්න. එහෙම එපා. හරිද? ඒකින් 19 පන්තිය කරමු අපි සෙනසුරාදා. නැත්තම් ඕක කාලකන්ණි වෙලා යනවා ඊට පස්සේ. මේ අර ඊට පස්සේ දැන් හිතපොකද ආද කවද 12නේ. 19 පන්ති තිබ්බ නැත්තම් ආයෙ කවද්ද හම්බෙන්නේ? 26 හම්බෙන්නේ. සමහරුන්ට මතකත් නැහැ. මේ කවුද පොඩ්ඩක් ඉන්නවන්නේ දැකලා පුරුදු ගතියක් තියෙනවා. එහෙම ලයින් එකට යනවා ඊට පස්සේ. ඒකෙන් දැන් නුවර පන්ති හෙට නිවාඩු. පරණ වෘද්දස කරන්න බෑ නුවර නිවාඩු. උන්ට 20 තමයි පන්ති තියෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. ඔයාලට පන්තිය මම සෙන්සුරාද කරලා එහෙම වුණොත් මොකක් කර සෙන්සුරාද අපිට IUPC නාමකරණය කියලා තියෙනවනේ. නේ? ඒ කෑල්ල හරි කරලා මේ ඒකේ මේ රෙකෝඩින් හරි නුවර ළමයින්ට දාලා නුවර ළමයින්ට මම කෙලින්ම මේ අද කරපු ටික අපිට ඉවත කරනවා. තේරුණානේ? ඒකින් දෙක අවුලක් කරගන්න බහගෙන කතාවක් කරනවා ඇස්සේ. සතුරු සමරනවාද? හරිද? 19 පන්ති තියෙනවා ඈ. හරිනේ 19 පන්ති තියෙනවා මේ 27 උන්ට මම නිවාඩුවක් දෙනවා. 27 හවස පන්ති දැන් අද කරලා ලබන සති නිවාඩු කියනවා. මොකද උන්ට එහෙම දැන් මේ කැතෝඩ කියන උගන්නන්නේ. හරිද? ආයේ මේ ලබන සතියේ තියෙන වැඩ ගොඩක් තියෙනවා කරන්න. කැතෝඩ කියන ලක්ෂණ කතා දෙන්න. තේරෙනවද? 27 නිවාඩුවක් දෙනවා. ඔයාලට නිවාඩු නැහැ. ඒකෙන්ද බලාපොරොත්තු තියාගන්නවා 19 වෙනිදා එන්න. හරිනේ? හා. ගන්න ගණන් දුන්න. හරිද? ගන්න. අද හිමීට කරේ අද ටිකයි කරේ. අද ටිකයි කරේ සහ ටිකක් කලින් අද යවනවා. මොකද හේතුව මේ මට නුවරට බැලන්ස් ගන්න බෑ නැත්තම් පන්තිය. ආගන්නකො. අද ඇත්තටම සාමාන්‍ය ආගනින්. දැන් ඔය බලපන්. යවන්නේ නැහැ. හරිද? මම යනවා තොපිය මෙතන තියලා ඈ. හරිද? 12 වෙනකන් හෙල්ලෙන්න දෙන්න එකටත් කියලා. මේ දැන් අද ඇත්තටම පරිපූර්ණ වායු සමීකරණය කරන්න පුළුවන්. නමුත් මේක කරොත් මට දැන් ලබන සතියේ වෙද්දි පරිපූර්ණ වායු සමීකරණ අද ඉගන්නුවොත් හෝම්වර්ක් දෙන්න ඕනේ.